හෙලෝ මගේ ලස්සන ළමයි ඔන්න ඉතින් මම මුලින්ම අරගෙන ආවේ අද කස්ටමර් කෙනෙක්ට දෙන්න හදපු gift එකක්. ඉතින් ඒ කස්ටමර් මගේ රෙගියුලර් කස්ටමර් කෙනෙක්. මොකද කියනවා නම් එයාගේ මේ යන්නේ අපෙන් ගන්න 8 වෙනි ස්ලිපර්ස් ජෝඩුව. මේ දෙකත් එක්ක එයා අපෙන් ස්ලිපර්ස් 8ක් මේ වෙද්දි පර්චේස් කරලා තියෙනවා. ඉතින් මාව විශ්වාස කරලා ඕගොල්ලෝ මෙහෙම මාත් එක්ක දිගටම රැඳිලා ඉන්නවට මම හිතුවා කවදාවත් නැතුව මේ විදිය පොඩි gift එකක් ඒ කස්ටමර්ට යවන්න. ඉතින් ඕගොල්ලොත් ඒ වගේ මගේ ස්ලිපර්ස් අරගෙන තියෙනවා නම් ෆොටෝස් තියෙනවා නම් කීයක් ගත්තද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මොකද මට හරිම සතුටුයි මේ කස්ටමර් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්නවට මම ඉතින් හිතුවා ඔන්න එයාට මෙන්න මේ පුංචි gift එක යවන්න. මේක මගේ ඉල්ලන්න පළම මේක sold out. ඔන්න ඉතින් එයාටමයි මම මෙන්න මේක හැදුවේ. අද තියෙන ස්ලිපර්ස් ටික මොනවද කියලා එහෙනම් බලන්න එන්නකෝ. ඔන්න ඉතින් අපෙන් යනවා එකම කස්ටමර් කෙනෙක්ට ස්ලිපර්ස් ජෝඩු 4ක්. ඉතින් එයා ඕඩර් කරන මං හිතන්නේ පළවෙනි පාර වෙන්න ඇති. කොහොමද කියලා මම දන්නේ නැහැ. එයා ඔන්න අපෙන් මෙන්න මේ ස්ලිපර් එකයි මෙන්න මේ ෆ්ලැට් ස්ලිපර් එකයි මේ තියෙන ෆ්ලැට් ස්ලිපර් එකයි මෙන්න මේ අතේ තියෙන ෆ්ලැට් ස්ලිපර් එකයි මෙන්න මේ ස්ලිපර්ස් 4ම යාපෙන් ඕඩර් කරා. ඉතින් ඒ විශ්වාසය කොහොම ඇතිද කියලා ඔයගලන්ට තේරෙනවා ඇති නේද? එකපාර ගනිද්දී ගොඩක් අය බය වෙනවා. ඉතින් එක ස්ලිපර් එකකට වැඩිය ගන්නෙ නෑ මේ කස්ටමර්. ඉතින් ඔන්න අපෙන් ඕඩර් කරා ස්ලිපර්ස් ජෝඩු 4ක්. මේ තියෙන්නේ තව එකක් ළමයි. මෙන්න මේක ළමයි 2.5 inch වලට කරපු ලස්සනම රස්සන round wedges දෙකක්. ඉතින් ඕගොල්ලන්ට මේක පේනවා ඇති. ඒක කස්ටමර් කෙනෙක්ට කළා කලිනුත් මේ යන්නේ එකෙන් 4 වෙනි වගේ ස්ලිපර් එක. ඉතින් ඒක හරිම ලස්සනයි. ඕගොල්ලන්ට මෙන්න මෙයාව මගෙන් පර්චේස් කරගන්න පුළුවන් ළමයි 2 inch 2.5 inch 3 inch 1.5 inch කියන ඔන්න ඔය හින්චස් වලින්. ඒ වගේම තමයි මෙන්න මේ ෆ්ලැට් දෙක යනවා අද දවසේ. මේක ඉතින් ෆ්ලැට් ෆෝම් උත් තියෙනවා ඔයගොල්ලෝ දන්නවනේ. මේ තියෙන ඉස්සෙල්ලා පෙන්නපු එකටම චේන් එක ඇඩ් කරලා මේක ළමයි ෆ්ලැට් ෆෝම් දෙක. මේකත් ඔයගොල්ලන්ට ෆ්ලැට් ටයිප් එකෙන් වෙජස් ටයිප් එකකින් ඔන්න ඔය ඕනම ඩිසයින් එකකින් ඔයගොල්ලන්ට මේකත් පර්චේස් කරගන්න පුළුවන්. ඉතින් ළමයි අනිත් දෙක තමයි මෙන්න මේ දෙක. මේ දෙක හුඟ දවසකින් ඔන්න ආපහු තියෙනවා. ඒ වගේම තමයි ළමයි මේකත් මගේ ඩිසයින් එකක්ම කස්ටමයිස් කරගත්තා. මගේ කස්ටමර් කෙනෙක්. ඒකත් හරිම ලස්සනයි. බ්ලැක් ස්ටෝන් ස්ට්‍රැප් තමයි ඒකට ඇඩ් කරලා තියෙන්නේ. ඔන්න ඉතින් අනිත් එක තමයි මෙන්න මේක. දැන් මේකත් පිස්සුවක් කළා. ඉතින් ඒකෙන් ස්ලිපර්ස් ජෝඩු 3ක්ම තියෙනවා. මේක වෙජස් ටයිප් එකට තියෙනවා. වෙජස් දාන්න අකමැති නම් ෆ්ලැට් ටයිප් එකට උනත් ෆ්ලැට් ෆෝම් ටයිප් එකට උනත් එයාව හදාගන්න පුළුවන්. අනිත් ලස්සනම දෙක තමයි මෙන්න මේක. ඒක නිකන් හරි පිස්සුවක් ළමයි. ඔයගලන්ට පේනව නේද? ඒක ලස්සන ගොතපු ස්ට්‍රැප් එකක් මැද්දෙන් දාලා තමයි තියෙන්නේ. ඉතින් හදාගන්න ගොඩක් අය ආසයි නම් මට මැසේජ් එකක් දාන්න. මම මේකෙන් ඔයගලන්ට white color එක, tan color එක ඔන්න ඔය කලර්ස් තුනම මේ කලර් එකත් එක්කම ඔය කලර්ස් තුනම දෙන්න ලෑස්ති. මේකත් 2 inch 2.5 inch 3 inch ඔය ඕන එකකින් ඔයගලන්ට දාන්න පහසු නම් හදාගන්න පුළුවන් ළමයි. අනිත් එක තමයි මෙන්න මේක. ඉතින් මේකත් ඔයගොල්ලෝ දන්නවනේ හරිම ට්‍රෙන්ඩි ස්ලිපර් එක. මේකිනුත් ඔන්න අද දවසේ එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ස්ලිපර්ස් ටික අද ඉවර වුණේ. ඉතින් අද ස්ලිපර්ස් 20කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මගේ වීඩියෝ දිගටම බලන්න නම් මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. බයි.